මාගේ දරුවව හොඳ කරන්න බෑ, ඇවිදින්න බෑ කියපු ගොඩාක් අවස්ථාවලදී මම මානසික වැටිච්ච තැන් අනන්තයි අප්‍රමාණයි. එතකොට මම නොගියපු තැනක් නෑ, නොගියපු වෙද මහත්තයෙක් නෑ. එහෙම ගිහිල්ලත් ඒ කිසිම දෙයක ප්‍රතිඵලයක් නොතිබීදී මම එක තැනකදී ඔබතුමියගේ චමුදිත සර්ගෙත් සාකච්ඡාවක් දකිනවා. ඔබතුමිය කියනවා මම මෙහෙම සුව කරනවා, මට සුව කරන්න පුළුවන්, මේ වගේ දෙයක් තමයි මම කරන්නේ, මම හැමෝම සුව කරලා තියෙනවා කියන විශ්වාසයක් ඇති වුණා ඒ වීඩියෝ පටය දැක්කට පස්සේ මම ටික්ටොක් එකේ. එතකොට මම හිතනවා හරිම කෙනා ඔබතුමිය තමයි කියලා මම ඒක බලලා ඉලාවත් එක්ක ඊට පහුවෙදාම මම ඔබතුමියට කෝල් එකක් ගන්නවා. එතකොට ඔබතුමිය කියනවා ඔව් මට පුළුවන් එක්කගෙන එන්න කියලා. ඊට පස්සේ මම ඊට දවස් ගානකට පස්සේ මම යනවා සංජීවනි ඩොක්ටර්ව හම්බෙන්න දරුවා සමග හස්බන්ඩ්ුයි මමයි යනවා. එතකොට ඩොක්ටර් දැක්කට පස්සේ ඩොක්ටර් බබාව දැක්කට පස්සේ බබාගේ ප්‍රශ්න දැනගත්තට පස්සේ හાર્ට් සර්ජරි කරපු දරුවෙක්, කකුල් දෙකේ ප්‍රශ්නයක් තිබ්බා, තල්ලේ ප්‍රශ්නයක් තිබ්බා, මේ ගොඩක් ප්‍රශ්න මැද්දේ ඒ හැමදේම එකින් එක සුව කරගෙන යනකොට කකුල් දෙක තමයි අපිට තිබ්බේ. අපි ගොඩක් වේදනාකාරව හිටිය. දරුවට ඇවිද ගන්න බැරි වෙයි, දරුවාට ඉස්කෝලේකට යන්න බැරි වෙයි, යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න බැරි වෙයි, වගේ දේවල් ගොඩක් අපේ හිතේ තියෙද්දි ඔබතුමිය තමයි ශක්තිමත්, අපිව ශක්තිමත් කරලා නෑ, අම්මා පුළුවන්, බය වෙන්න එපා, දරුවා ඇවිදිනවා, ඒ වගේ ගොඩක් දේවල් ඔබතුමිය අපේ හිත ඇත්තටම ශක්තිමත් කරලා බෙහෙත් කරන්න පටන් ගත්තා. ඒ බෙහෙත් කරන්න පටන් ගත්තාම එකින් එකට මාසෙන් මාසේ, සතියෙන් සතිය යන්න අපිට ගොඩාක් දෙනවා. පළවෙනිම සතියේදී ගොඩාක් සුවයක් දැනුණා. දරුවත් ගොඩාක් සැනසීමක ඉන්නවා දැක්කා. ඊට පස්සේ ඒ ට්‍රීට්මන්ට් ඒ කියන විදිහට ඔබතුමිය අපි කරා. ඔබතුමිය ඒ වගේම මාර වෙරවීරියක් දරුවත් සමග ඒ සෙනෙහස, ඔබ දුන්න සෙනෙහස, ඒ ආදරය, ඒ කැපකිරීම, ඒ මම දැක විශේෂම දේ තමයි ඔබතුමියගේ දරුවොත් එක්ක ඉන්න විදිහ. අම්මා හා සමානව ඩොක්ටර් කෙනෙක් නෙවෙන විදිහට, ප්‍රතිකාර කරනවා තැන නෙමෙයි කියන විදිහට ඒ දරුවන්ගේ මානසික මට්ටම හදලා ගෙදර විදිහට මේ ගෙදරම තමයි ඉන්නේ, මම මේ ගෙදර ඉන්නේ කියලා කිසිම දරුවෙක්ට ඒ කියන්නේ ඒ බයක් ඇති නොකර හරියම කුළුපකුව hina වෙලා සෙල්ලම් කරන ගමින් තමයි දරුවන්ට ඔබතුමිය බෙහෙත් කරේ. ඉතින් මම ඒක දන්න මගේ ඇස් දෙකෙන් දැක්කලා ඔබතුමියට මම තරම් මං හිතනවා ශාක්‍යයක් නැති වෙයි. ඉතින් එහෙම ඔබතුමිය මගේ දරුවව දවසින් දවස දිනෙන් දින සුව කරනකොට මම හරිය ආදරෙන් විශ්වාසයෙන් බලාගෙන හිටියා. අද ඇවිදිනවා, හෙට ඇවිදිනවා කියලා. අපි ඒක ඩොක්ටර්යි මායිත් කතා කරලා තිනවා. ඇත්තටම ඩොක්ටර් යාළුවෙක් වගේ හැමදේම අපිට කතා කරන්න පුළුවන් ඩොක්ටර්ත් එක්ක. ඩොක්ටර් අපි මොනවාද කරන්න ඕනේ, ඉදිරියට කොහොමද කරන්න ඕනේ, ඇත්තටම අපිට ගොඩාක් උපදෙස් දුන්නා. යාළුවෙක් වගේ. ඇත්තගේ දරුවා ඇවිදිනවා. ඉස්සර දන ගාගෙන විතරක් යන මගේ පුතා අද කකුල් දෙකින් හිටගෙන ඇවිදගෙන යන්නේ ඔබතුමිය නිසා. ඒ පින ඔබතුමියට සදාකාලිකයි. ඉතින් තව තවත් ශක්තිය, ධෛර්යය ඩොක්ටර් ලැබෙන්න ඕන. තව තවත් දරුවන්ව රෝගවලින් සුව කරලා ඉක්මනින් ඒ දරුවන්ව ජීවිතේ සතුටින් ඉන්න තැනට පත් කරන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සංජීවනි ඩොක්ටර්.